Welcome to Vietnam. කොළ දෙකයි. වන්. Amen. ඔව් මාරු. Don't know you is but good. කක්කි වලින් හදන මේ කොපි එකක්. ටින් ටින් ගාලා ගන්න. Nice to meet you, these two lovely. හලෝ අද අපේ හනොයි වල දෙවනි දවසේ සෙල්ලාම අපි සල්ලි මාරු කරගන්න යනවා. වියට්නාම් ටවුන් එකේ මොන වගේ දේවල්ද තියෙන්නේ ඊට පස්සේ මොන වගේ කෑම වර්ගද තියෙන්නේ ඒ දේවල් බලන්න තමයි අද යන්නේ. ඉස්සෙල්ලාම යන් සල්ලි මාරු කරගන්න. අපි ටැක්සියත් ඇවිල්ලා ඉන්න පිටිපස්සේ දැන්. ඔව් ටැක්සි ඇවිත් තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවද වියට්නාමේ මේන් සිටි දෙකක් තියෙනවා එකක් හනොයි අනිත් එක හොචිමි. ඉතින් හනොයි කියන්නේ වියට්නාමේ දකුණු පැත්තේ තියෙන මේන් සිටි එක එයාලගේ අගනුවර. එහෙනම් මේ වීඩියෝ එකෙන් බලමු හනොයි අපි එක්ස්ප්ලෝර් කරේ කොහොමද කියලා. අපි ආව සල්ලි මාරු කරගන්න. බඩගිනි. ඔව් දැන් වෙලාව 11යි. එහෙනම් සල්ලි මාරු කරගෙන යන් ඉක්මනට කන්න. අපි සල්ලි මාරු කරගන්න ආවේ මෙයාලගේ ගෝල්ඩ් ෂොප් එකකට. Hello, xin chào. කොළ තුනක්ම මාරු කරා. ජපනීස් යෙන් වලින් කොළ තුනකට අපිට හම්බුණා 5160,000ක් මෙයාලගේ වියට්නාම් ඩොන් වලින්. මෙතන 5 මිලියන් තියෙනවා මේ ටිකේ. 5 මිලියන්. දැන් මේ හරියටම සල්ලි තියනවද කියලා නැද්ද කියලා බලන්න ඕන ගණන් කළා. කොළ දෙකයි. එන කොළ තුනයි. දෙකක්. තමයි අපි ආව කන්න අද බන්නි. අර මේ බන් එකට ඇතුළට මොනවද දාලා තියෙන්නේ? එක එක දේවල් මස් ಜಾති අනම්මනම් දාලා මේ කට්ටිය හදන දෙයක් ඒක. අපි try කරලා බලමුද හරියට? අනිවාර්යයෙන්. බන්මි එකක් වියට්නාම් ඩොන් වලින් 45,000ක් වුණා. ජපනීස් යෙන් වලින් උනේ 266ක් වගේ ප්‍රයිස් එකක් ළමයි. වියට්නාම් ඩොන් වලින් චුට්ටක් ප්‍රයිස් කියද්දි ලොකු ගාණක් වගේ පේනවා. ආදීට බලන්න. අපි කාලා බලමු. රසයි. මේකනේ අපේ ස්ට්‍රීට් ෆුඩ් වල පළවෙනි එක කෑම එක මෙහි. මේකට 10න් 7ක් දෙනවා. මම දෙනවා 10න් 8ක්. 10න් 8ක් දෙනවා. good. මම හනොයි වල දැකපු විශේෂම දෙයක් තමයි මෙයාලගේ බිල්ඩින්ග්ස් ඔක්කොම හදලා තිබුණේ ෆ්‍රෙන්ච් ස්ටයිල් එකට. ඒ වගේම ෆොරිනර්ස්ලා මෙහෙට එන්න ලොකු හේතුවක් කියලා හිතනවා මේගොල්ලන්ගේ ස්ට්‍රීට් ෆුඩ් ඊට පස්සේ මේගොල්ලන්ගේ shopping mall මෙයාලගේ කල්චර් එක වගේ දේවල් මාරම තැනක තමයි තියෙන්නේ. ඉතින් සමර් එක මෙහි ගොඩක් රස්නේ වුණාට මෙහෙත් තියෙනවා වින්ටර් එක. ඉතින් අපි ගියේ 11 වෙනි මාසේ. ඒ නිසා පොඩ්ඩක් කෝසි වෙදර් එකක් තමයි මෙහෙට තිබුණේ. තවත් මම දැකපු විශේෂම දෙයක් තමයි මෙහි පළතුරු varieties නම් ගොඩක් තියෙනවා. ඉතින් මේ හැමදේම හරිම worth price එකකට තමයි මේගොල්ලෝ මිනිස්සුන්ට සෙල් කරන්න ළමයි. ඉඳලා හිටලා පොඩ්ඩක් ස්කෑම් වගේ කරන අයත් ඉන්නවා වියට්නාමේ. වියට්නාම් පූසෙක් ඉන්නවා. අලු පාටයි මූ නේද? මූ වියට්නාම් මැදුමක් ගඳන් ඉන්න. අපේ ෂෙහානිට යාළුවෙක් සෙට් වෙලා. එයා බලන්නේ ලංකාවේ කොඩිය තියෙනවා. මම දැක්ක අතන කඩේ මේ රස පාට කෑමක් තියෙනවා මට ඒක කන්න ආසයි. මොකද්ද කෑමේ? යන්කෝ බලන්න මම දන්නේ නැහැ. බලමු. මේක තමයි කන්න ආස කියන්නේ. මේක තමයි. ගන්න ඒක චිකන් එක ගන්න. සින්චාව්. හුකුර් ගානෝ. කියන්න දෙයක් තියෙනවා. මොකද්ද? මෙහි පාරා ඉන්න බල්ලෝ, චුටි බල්ලෝ ඉන්නේ, කියුට් බල්ලෝ. මාර ලස්සනයි. ඒ උනට මාරම සැරයි. මාරම සැරයි. වැරදිලා ආවත් අල්ලන්න යන්න එපා. මේ බල්ලෝ ඔයා වගේ. මෙහි බල්ලෝ මාරම කිව්ට් ඒ උනට සැරයි. ක්‍ර ක්‍ර වන්. මෝ පරවිය මස් කනවා දාලා ප්‍රූප් ගානවා. බා කනවද අතට? ඔව් එකක් කාලා බලමු. අනේ කන් අනේ ඔයා කන්න. මට හොඳද රසද? කුකුල් මස් වලට වඩා පොඩ්ඩක් ඝන වැඩි නේ. ජනප්‍රියම කෑම එක පෝ. කාලා බලන්න. 10න් කීයක්ද? 5යි. ඇයි 5ක් දෙන්නේ? 5යි. හේතුව වැඩ නැහැ 10න් 5යි. ළමයි අපි ආවා හර්ෂිතගේ මේ ෆෝන් එකට ටෙම්පර්ඩ් එක ගහගන්න. යා ෆෝන් එක මේ ටෙම්පර්ඩ් එක කුඩු කරගෙන. හලෝ
ඊළඟට අපි එක්ස්ප්ලෝර් කරේ මෙන්න මේ බයිසිකල් එකේ හනොයි වටේ රවුමක් යන එක. හොඳයිද? අපි දැන් මෙයාත් එක්ක මෙයාගේ Hello, my friend. Hello, how are you? ඉතින් අපි මෙයාත් එක්ක රවුමක් ගිහිල්ලෙමු. අනේ යාගේ මේ හෝන් එක වගේ එකක් ඒක. ටින් ටින් ගාලා ගන්න. මේක මාරයි නේද? මේක ෂොක්. පොඩ්ඩක් අමාරු ඇති. ඔව්. එයාගේ ජොබ් එකනේ තියෙන්නේ. ඔව්. ලංකාවෙත් මේ වගේ දේවල් තිබ්බනම් නියමයි නේද? ඔව් නේද? වියට්නාම් ගියොත් මේ එක්ස්පීරියන්ස් එක ගන්න ඕන දෙයක්. මොකද මේගොල්ලෝ මේක ෆොරිනර්ස්ලා ඇට්‍රැක්ට් කරගන්න හදපු හොඳම විදියක් කියලා මම හිතනවා. ඉතින් ලංකාවෙත් මේක තියෙනවා නම් ගොඩක් වටිනවා කියලා හිතෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මෙහි අය ගොඩක් වෙලාට මෙයාලගේ ජීවනෝපාය කරගෙන තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි බිස්නස්. ඉතින් ලංකාවේ වගේ තමයි ඒගොල්ලෝ හරියම විනෝදෙන් තමයි යාළගේ මේ චූටි බිස්නස් එක කරගෙන ඉන්නේ. එහෙනම් අපි මාකට් එකට ආවා. ඉස්සෙල්ලා ආපු වියට්නාම් එක්කෙනා කිව්වා අපට මේක තමයි හනොයි වල තියෙන ලාභම බඩු තියෙන තැන කියලා නේද? ඔව්. සුවනීය වර්ග ඒ ඔක්කොම තියෙන තැන. ඉතින් අපි බලමු මොනවාද මේකේ තියෙන්නේ කියලා. වියට්නාමයේ කිව්වම කාටත් මතක් වෙන්නේ වියට්නාමය කියන්නේ බිස්නස් වලට ගොඩක් ප්‍රසිද්ධ රටක්නේ. ඉතින් මේගොල්ලෝ මෙයාලගේ රටේ ගොඩක් දේවල් නිෂ්පාදනය කරලා වෙන රටවල් වලට යවනවා වගේම තමයි මෙයාලගේ රටෙත් ගොඩක් අය මේ දේ ජීවනෝපාය කරගෙන ඉන්නවා. ඉතින් ඒ වගේම ගොඩක් ඔරිජිනල් බ්‍රෑන්ඩ්ස් වලට හයි කොපීස් ගොඩක් හැදෙන රටක් තමයි මේ වියට්නාම. වෙන කියුට් එක. නෑ ලපුට. එයා කොච්චර කියුට් නම් එයාගේ මොනේ යා කියලා. කො පෙන්නන්න මේ පැත්ත උක හරවල. ඉතින් මේ මාකට් එකේ වෙන තව දෙයක් තමයි මේ බඩු මේගොල්ලෝ නෝමල් කස්ටමර්ස්ලාට සෙල් කරනවා වෙනුවට මේගොල්ලෝ තොග ගන්න කස්ටමර්ස්ලාට තමයි මෙතන තියෙන ගොඩක් බඩු සෙල් කරන්නේ. ඇත්තටම අපි දෙන්න මේ ටුවර් එකක් ආපු ගමන් ඕන ඔෆිෂියලි වැඩකට ආවි. සෝ අද මේ දෙන්නම හම්බුණා. ඉතින් මේ තියෙන්නේ මේගොල්ලන්ගේ හෝල්සේල් මාකට් එකක්. Superb actually. Nice to meet you these two lovely. Okay now. Take care. අපි ෆොටෝ එකක් ගමුද? ගමයි. ටැක්සියක් බුක් කරලා තිබ්බ ඒක බලෙන් කැන්සල් කරලා මෙයාගේ බයිසිකලෙට නගින්න කිව්වා. තැන ඇහුවාන් පස්සේ මෙයා මේක කැන්සල් කරා ළමයි. ඔව්. මේ කප යන විදියට යන්න පුළුවන්. ඔව්. මේ තමයි හනොයි වල තියෙන ප්‍රසිද්ධම ෆ්‍රේන් ස්ට්‍රීට් එක. හනොයි කිව්වම යන්න ඕන තැනක් තමයි මෙන්න මේ ට්‍රේන් ස්ට්‍රීට් එක. ඉතින් මෙතන ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ ට්‍රේන් ස්ට්‍රීට් එක වටේටම තියෙන ලස්සන කැෆේස් හින්දා. මොකද ගොඩක් ෆොරිනර්ස්ලා මෙතෙන්ට එනවා මෙතන කාලය ගත කරලා යන්න නිදහසේ. මොකද හරිම ලස්සනයි මෙන්න මේ කැෆේස් හදලා තියෙන විදිය. ඔන්න අපි එක් කොෆි එකක් ගත්තා. අරකට මොකද්ද කියන්නේ? ඒක වියට්නාම් ස්ප්‍රින්ග් රෝල්ස්. ලංකාවේ පේස්ට්‍රි වගේ. මාරම රසයි ඒක. අපේ ෂෙහානි බොන්න හදන්නේ එක් කොෆි එක. කොහමද? මාරම රසයි. එක් කොෆි වුණාට ඒකේ පිළිගඳක් එහෙම කිසිම දෙයක් නැහැ නේ. මාරම රසයි. ඉතින් ওই විදිහට තමයි ට්‍රේන් එක ඇවිත් ගියා. ඉතින් හැමෝම රේල් පාර උඩ තියලා තිබ්බ ටොනික් මෝඩි ටික අහුලනවා තමයි ඔයගොල්ලන්ට මේ පෙහෙන්නේ. බයි බයි. Don't know you expect to know the don't want to. ai có điện thoại cũ ảo bán đi. ඉතින් වියට්නාම් වල අපි දැකපු විදියට හැමෝම මහන්සි වෙලා වැඩ කරන කල්චර් එකක් තමයි අපි දැක්කේ. මොකද හනොයි වල හැම තැනම මේගොල්ලෝ මේ වගේ පුංචි ෂොප් එයාලගෙම බිස්නස් කරන ගමන් තමයි හැමෝම ඉන්නේ.
හැමෝම හරිම බිසි ලයිෆ් එකක් ගත කරන්නේ. ඒ වුණාට ඒගොල්ලෝ හැමෝම හරිම සැහැල්ලුවෙන් තමයි ඒගොල්ලොන්ගේ වැඩේ කරන්නේ. මේ දෙලුම් ජූස් එක හදලා දෙනවා. බොමු දෙකක්. ගුණයි. දෙලුම් ජූස් එක බීලා බලන්න කොහොමද කියලා. මේකට සීනි දානවද? මේකට දෙනවා 10න් 10ක්. අපිට රසයිද? අම්මෝ කනදරා. Welcome to Vietnam. Oh, thank you. Happy, healthy, yeah, and lucky. Yeah, not only good. Morning we pray. Yeah, we use incense and we pray sometimes with the coffee, sometimes water, and sometimes wine and cigarette. Oh. Yeah, such means he like and he happy. He bring the rest to us. ඉතින් ඊළඟට ගියේ මට නේල් දාන්න. ඉතින් මෙහෙ නේල් දාන්න ඊට පස්සේ මසාජ් දාන්න වගේ දේවල් වලටත් හරිම අඩු කොස්ට් එකක් තමයි යන්නේ. ඉතින් මගේ නේල් දාන්න ජැපනීස් yen වලින් මට ගියේ yen 2000ක් වගේ ප්‍රමාණයක්. ලස්සනයි ඈ. ඔය ඉන්දී ඔය පාටිම්ම දාන්නනේ. ඕ මට ආසිතන මේ පාට. හද පාට. යා. රෑ වෙද්දි නම් තව පොඩ්ඩක් මෙහෙ පාරවල් වල යන්න අමාරුයි. මොකද මෙහෙ බයික් ගොඩක් වැඩි ළමයි. ඉතින් ඒ වගේම මෙහෙ හරි අමුතු දේවල් අපි දැක්කා. ඒගොල්ලෝ දුම්පානය කරන්න හරි අමුතු ක්‍රම තිබ්බා ඒගොල්ලන්ගේ. ඉතින් ඊළඟට අපි ගියේ පළතුරු ගන්න අපිට. මොකද මෙහෙ ගොඩක් අපිට ජපානයේදී කන්න නැති පළතුරු වර්ග තිබුණා. අඹ එකක් ගත්තා. දූරියන් එකක් ගත්තා. ඊට පස්සේ වරකා. ඊළඟට අපි ආවේ කොෆි ෂොප් එකකට. ඉතින් කොෆි කියන්නේත් වියට්නාමේ ගොඩක් ප්‍රසිද්ධ දෙයක් කියලා ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. කොෆි වර්ගයක් හම්බුණා. මේ ඉන්දුනීසියාවේ හදන මේ කොෆි එක ලුවක් කොෆි එකක්. මේක වියට්නාම් වල තියෙනවා. මෙන්න මේ සතා ඉන්නවනේ උරුලෑව නේද? ඒ උරුලෑව හදන කෝපි කාලා එයාගේ මෙන්න මෙයා හල පහනේ කක්කි වලින් හදන මේ කෝපි එකක් නේ. You can smell the coffee right here. Try some. බලන්නකෝ. මෙයාගේ කක්කි මෙහෙම ක්ලීන් කරලා ගන්න මේ විදියට. හොඳට මේ අර මම දැක්ක වීඩියෝ එක. හොඳට මේ කක්කි පිරිසිදු කරලා අරගෙන අතට ඇටේ ගන්නවා. ඇටේ අර මේ කබලේ බදිනවා කළු වෙනකම්. එතකොට තමයි මේක. අපි දැන් ආවා බිත්තර සුප්ද මේකට කියන්නේ. බිත්තර 3ක් ඇඩ් වෙලා තියෙනවා. බිත්තර 3ක්. ඔය ආයි විතර ගන්න අනිවාර්යෙන් සුප් එකක් ගත්තා. ඔයාට එනවද? සූර බල්ල පුරන වගේ සීන් එකක් නැද්ද? පොඩි බල්ලෝ ඉන්නේ. දුක්ලයි ටික්ලයි ටුහි. දැන් හොඳට මහන්සියනේ පිස්සු කෙලින්න ආත. ඒක තමයි අපි ඕඩර් කරේ. විතර නෙවෙයි. මොනවාද? වගේ එකක්. ඇත්තටම කන්න බෑ. ෆුඩ් ස්ට්‍රීට් එකක් තියෙනවා. හරි මෙතනින් කන්න ඕන කෑම රස පාටයි ගොඩක් අය ඉන්නවා. ඒකට අර කලින් ගත්ත කෑම එක හරි ගියේ නැති නිසා අපි ආව ෆුඩ් ස්ට්‍රීට් එකකට. බලමු එතන කෑම කොහොමද කියලා. බන් මී එකක් ආයි ගත්තා. එන්න ඇත්තද? රයිස් පේපර් එකකින් හදන ස්ප්‍රින් රෝල් එකකින්. කාලා බලන්න උණුයි රසයි. උ 10න් කීයක් දෙනවද? 10න් 10ක් සිරාවට. ඉතින් අපේ වියට්නාම් වල ඒ දවසත් ඒ විදිහට තමයි ඉවරුනේ. ඉතින් වියට්නාම් වල අන්තිම වීඩියෝ එකක් තියෙනවා තව එකක්. ඉතින් ඒකත් ඉක්මනට ඔයගොල්ලන්ට ගේනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.